මිහිරාන් ගායකෙක් සින්දු කියන්න තමයි ආවේ. දැන් ජීවිතේ අපිට මතකයන් තියෙනවානේ. ඒ මතකයන් වචන කරලා ඒවා සින්දුවකින් එළියට දාන එක තමයි සාමාන්‍යයෙන් මිහිරාන් කරන්නේ. හැබැයි මේ පාර මේ අවාරේ කාලේ කොන්සර්ට් එකත් එක්ක මිහිරාන්ට සිද්ධ වෙනවා ලේඛකයෙක් වෙන්න. නේද? මතකයන් එකතු කරලා ඒවා ලියන්න වෙනවා. ඒ අත්දැකීම කොහොමද මිහිරාන්? අංගේ මෙහෙමයි. ඒ කියන්නේ මම සාමාන්‍යයෙන් ගීත රචනා කරනවා. නමුත් මේ අර පොත් ලියනවා කියන කතන්දරයට මම පොඩ්ඩක් ආධුනිකයි. ඉතින් මං හිතුවා මේක මට ලැබෙන අලුත් අත්දැකීමක් වෙයි කියලා. ඉතින් මගේ කතාව මම ඒ විදිහට ලිව්වා. මම දන්නේ නැහැ කොහොමද කට්ටිය මේක වැළඳගන්නේ කියලා. අපි බලමු ඉතින් කියවලා මොන විදිහට ගනීද කියලා නේ. ජීවිතේ මතකයන් තියනවානේ. එතකොට සමහර මතක බර මතක තියෙනවා. සමහර මතක තියෙනවා ඒව මතක් වෙනකොට මුරට හිනාවක් එනවා. දැන් මං අහන්නේ ඒව ගැන නෙමෙයි හැබැයි මේ අවාරේ කාලේ එක්ක ඔයා එකතු වෙලා මේ යන ගමනේදී ඔයාට තියෙන ආදරණීය මතකය මොකද්ද? අවාරේ කාලේ මං හිතන්නේ මම කිව්වා මේක මේ වෙලාව පැත්තෙන වෙලාවෙත් මම කිව්වා මම පළවෙනි එපිසෝඩ් එකේ ඉඳන් මම අවාරේ කාලෙත් එක්ක ජොයින් වෙලා ඉන්නවා. ඉතින් මේක ඇත්තරම සඳකయ్య කිව්වා වගේ පවුලක්ම තමයි. ගෙදර කට්ටිය වගේම තමයි දැන් කොන්සර්ට් එක ඇතුලේ කට්ටියවත් ෆීල් වෙන්නේ. නිකන් ගෙදර යද්දි අම්මා දකින්න වගේ. මෙතනට ආවම ඉන්න කට්ටියව දැක්කම අර ඒ හැඟීම මේ විදිහටම දැනෙනවා අපිටත්. ඉතින් මේ කොන්සර්ට් එක ඇතුලේ මම හැමදාමත් මගේ උපරිමය කරනවා. ඉස්සරහටත් අවාරේ කාලේ දිගටම කරගෙන යනවා නම් සඳකయ్య. අන්න එදාටත් මිහිරාන් එතන ඉන්නවා. ඇප් 3-4කින් කරන දේවල් වලට දැන් එක ඇප් එකක් තියෙනවා කියලා දන්නවද? ඒ තමයි VSL ඇප් එක. ඔයාගේ ෆොටෝස්, වීඩියෝස්, කන්ටෙන්ට් අප්ලෝඩ් කරන්න තියෙන සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් එකක් විදිහට, chat කරන්න තියෙන ප්ලැට්ෆෝම් එකක් විදිහට, ඔන්ලයින් රේඩියෝ අහන්න මේ ඇප් එකෙන් පුළුවන්. ඉතින් තව හිතන්න දෙයක් නැහැ. අදම VSL ඇප් එක ඩවුන්ලෝඩ් කරගන්න.